තරගයක් තුළ බලමු මේ පන්දය යොමු කළොත් කාලය ඉදිරි වෙනවා. දැන් කාලය නිමාවට පත් වෙනවා විනිශ්චයකාරතුමනි. විනාඩි ලබා දුන් විනාඩි ගන්න නිමාවට පත් වෙනවා. ආයකිත අකික්ව යාර පාලවේ සීමාවට පන්දු රකින්නත් ඉදිරියට යනවාද? දැන් අතිශයින්ම තීරණාත්මක පන්දු දෙකක් ඉදිරිව තිබෙන්නේ. පන්දු දෙකක් තුළ ලකුණු 6යි දාපර ක්‍රාලවල ඊදවදනේ. இரண்டு பந்துகளுக்கு போக்குவரத்து மாத்திரமே 6 ஓட்டங்களை பெற வேண்டும் இந்த போட்டியில் வெற்றி பெற வேண்டாம். பதிலுக்கு தொடர்படுத்தும் ஆடும் அணியாக பிரைம் கேபிட்டல் அணி பொறுத்திருந்து பார்ப்போம். பிரைம் கேபிட்டல் அணி வெற்றி பெறுமா, ஆலியல கேரபியன்ஸ் அணி வெற்றி பெறுமா? இரண்டு அணிகளுக்கும் மிக 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 முக்கியமான ஒரு போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன குட்டகலை நகரசபை மைதானத்தில். பொறுத்திருந்து பார்ப்போம். கேரபியன்ஸ் அணியா ප්‍රයිම් කැපිටල් අනි වෙන්නේ පෙරමා පොරතුරුද පාපොම්. දැන් තීරණාත්මක අවසාන පන්දු වාරයේ තවත් පන්දු දෙකක් ඉදිරිව තිබෙනවා. පන්දු දෙකයි ලකුණු 6ක් අවශ්‍යව තිබෙනවා. නිරන්ත විටින් විට පන්දු වෙනස් කරන්නට හැකියාව තිබෙන පන්දු යවන්න. මේ පිටිකරුවන් දෙකේ බෝල ලකුණක් පිටිකරුවා. ඒවර පිටියිලට පිටතේ පන්දු යොමු කරනවා. කඩුව රකින ශංක මද ශංකාතද මේ තරග මාලාවේ අතිශයින්ම තීරණාත්මක තරගයක් බවට පත් තිබෙනවා. දාබර ක්‍රාලුනි හිතවතුනි සමරගම අසා ඌව පළාත් දාබර ක්‍රාලුනි හිතවතුනි කැගලෝ දිස්ත්‍රික්කය පදුල්ල දිස්ත්‍රික්කයේ දාබර ක්‍රාලුනි හිතවතුනි මේ අංක දෙකේ ස්ථානයේ වැජවෙන කණ්ඩායම මිදුන් ජයසිංහගේ කලබලකාරීත්වයේ කලකට පසු නැවත පැමිණි කණ්ඩායම එක් පන්දුවයි ලකුණු 6යි. පළමු කුමකේ කුමක් සිදු වේවිද? පසුගිය සතියේ එක් පන්දුවක් ලකුණු 6ක් ලා තරග 3ක් ජයගත්තා. මේ කඩුව රකින්න ඉෂංග මදුෂංග එක් පන්දුවක් ලකුණු 6කින් තරගයේ ජයගත්තා. මේ පන්දුව අපේ විලන් එක් පන්දුවක ලකුණු 6. විදක තරගයේ පසුගිය සතියේ වාර්තා තමයි තරගාවලි වේදයක් දක්ව ලැබුණා. නමුත් උන්ට තරගමාලා ජය ගන්න නේද කඩ ලැබුණේ නැහැ. දැන් සුබානාවානේ එක් පන්දුවයි ලකුණු 6යි. සංවිධාන නවත්තක් ගන්නා කණ්ඩායම කවුරුද පාරෙල්ල කරනවා. ලොස්ටඩන් රයි පහර දාබර ක්‍රාලුනි ඉදවතුනි ප්‍රයිම් කැපිටල් ක්‍රඩකයන් තීරණාත්මක තරගය මේ ජයගත්තා. දාබර ක්‍රාලුනි ඉදවතුනි ආලියල කැරබියන්ස් පරාජයට පත් කර දම මේ තීරණාත්මක තරගය මේ අවසන්